සාදුකාරයක් පවත්වන්න. නමස්කාරය කියන්න හොඳයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီសិក្ខាပဒံ සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัตตานาเวรมณีสิกขาปดังสมาธิยามินะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะมรณธัมโมหิเอตังอนัตติโตติอภินนัมปัจเจเวกขิตับบังอิตติยาวาปุริเสนวา ගහට්ටේන වා පබ්බජිතේන වාති සදහවත් කාරුණික පින්නතුනි අද මේ නිවසේ විශේෂ ධර්මදේශනාමය පින්කමක් මේ සිද්ධ කරන්නේ මේ පින්කම මීට දින 7කටදී පරලෝ සපත් දයාබර මෑණියන් වැල්ලබඩගේ නන්දාවතී පෙරේරා මෑණියන්ව සිහිපත් කළා පවත්වන 7 දවසේ ධර්ම දේශනාව රේණුකා ස්වර්ණා පෙරේරා ශ්‍රියාකාන්ති පෙරේරා රංජිත් සිරිමාන්න පෙරේරා නැසීගිය ජයන්ත පෙරේරා නැසීගිය අයගේ එවැගේම රම්‍ය විජිත් පෙරේරා නේද? ඔව්. යන අයගේ දයාබර මෑණියන් වැල්ලබඩගේ නන්දාවතී පෙරේරා මෑණියන්ව සිහිපත් කරනවා. ඒ වගේම අපේ ධර්මසූරිය විමලරත්න මහත්මයා බෑණනුවන් හැටියට මේ පින්කමේ දායකත්වයේ දරනවා. විමලරත්න මහත්මයාගේත් මව්පිය දෙපළ ඒ කුලතුංගාරච්චි මහත්මයාත් ඒ මෑණියෝ සෝමාවතී මෑණියන් ආදි කොට ඇති ඒ පරපුරෙත් මියගිය සියලු ඥාතීන්ව සිහිපත් කළා පින් දෙන වෙලාව. පින්කමක් කියන්නේ පින කියලා කියන්නේ දෙන්න පුළුවන් ඕන තරම් සීමාවක් නැහැ. පින් දෙන්න පුළුවන් සීමාවක් නැතුව
දෙවිවරුන්ට පින් දෙන්න පුළුවන් මියගිය පරම්පරාවේ අපි නොදන්න අය අපි කියනවා සාංශාරික නෑදෑයෝ. අපි මේ ජීවිතේ පමණක් නෙමෙයි දිග සසර ගමනක එන පිරිසක්. අපි කියනවා මේ හත්මුතු පරම්පරාවක් කියලා. ඒ හත්මුතු පරම්පරාව කියන්නේ අපේ පරම්පරාව. ඊටත් එහා ඉන්නවා. එතකොට මේ මුළු පරපුරේම නෑදෑයන්ව සංසාරගතව ඉන්න හැමෝම සිහිපත් කරලා පින් දෙන්න පුළුවන් පින්කම් වලදී. ඉතින් අද මේ පින්කම ඒ වැල්ලබඩගේ නන්දාවති පෙරේරා මෑණියන් මූලිකව සිද්ධ කළත් මේ දෙපාර්ශ්වයේම මියගිය සියලු ඥාතීන්ව සිහිපත් කරලා අනුස්මරණය කරලා පින් දෙන්න පුළුවන් අවස්ථාවක්. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දින්නාහම් භික්කවේ න සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච කියලා. මේ ලෝකයේ දෙන්නෙක් ඉන්න අය සුප්පතිකාරං ඒ අයගෙන් තමන්ට සිද්ධ වෙච්ච සේවාවට ප්‍රත්‍යුපකාර කළා කරන්න බැරි දෙන්නෙක්. කවුද? මාතුච්ච පිතුච්ච අම්මා තාත්තා දෙන්න. අම්මා තාත්තා දෙන්නගෙන් දරුවන්ට සිදුවෙච්ච සේවය එක පැත්තකට අපි දැම්මොත් තක්සේරු කළොත් මෙන්න අම්මා මෙන්න තාත්තා මෙන්න මෙච්චර සේවයක් කළා තියෙනවා. අනිත් පැත්තට දානවා අපි දරුවෝ දෙමව්පියන්ට කරන සේවාව. අපි හිතමු තරාදියක් කියලා. තරාදියේ එක පැත්තකට අපි දානවා අම්මයි තාත්තගෙන් සිදුවෙච්ච සේවය. ඒතකොට තරාදිය අපි සම කරන්න අනිත් පැත්තට දානවා දරුවෝ දෙමව්පියන්ට කරන සේවාව. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඒ තරාදිය සම කරන්න බෑ. අම්මා තාත්තාගෙන් වෙච්ච සේවයේ බරට සමාන බරක් දරුවන්ට දෙන්න බෑ කියලා. ඒකයි න සුප්පතිකාරං වදාමි. ප්‍රත්‍යුපකාරයක් කරන්න බෑ. ඒ තරම් අම්මා තාත්තා දෙන්නගෙන් දරුවන්ට සිදුවෙන සේවය. දරුවෙක් මව් කුසට ආපු දවසේ ඉඳලා අම්මා කෙනෙක් වෙන මහන්සිය වෙන පරිස්සම දරුවා උපන් දවසේ ඉඳලා කරන සේවාවල් ඒවා අපිට මේ වචන වලින් කියන්න බෑ මෙන්න මෙච්චරයි කියලා. වෙන කිසිම දෙයකින් තක්සේරු කරන්න බෑ මේ අම්මා දීපු කිරිවල බර මෙන්න මෙච්චරයි. අම්මා මෙච්චර බර කිරි ගොඩක් දීලා තියෙනවා. අම්මා මෙච්චර මහන්සි වුණා. අම්මා මෙච්චර නිදි මැරුවා. අම්මගේ නිදි මැරීමේ ප්‍රමාණය කියන්න පුළුවන් ද දරුවෙක් වෙනුවෙන් කොච්චර නිදි මරලා තියනවද කියලා බෑ. මහන්සි වෙච්ච ඒවා ඔළුවේ දරාගෙන ඉන්න දේවල් දරුවෝ වෙනුවෙන්. ඔය වගේ විවිධ පැති වලින් අම්මා පිළිබඳව තාත්තා පිළිබඳව අපට සලකන්න පුළුවන්. තාත්තලා දරුවන්ට දක්වන සෙනෙහස දරුවෝ වෙනුවෙන් දරන බර කොච්චරද? අර සංස්කෘත කේමනක් තියෙනවා මාතා හතා දිව්‍ය රසානි බින්නා පිතා හතා තිබුණ මන්දකාරක් කියලා. මාතා හතා අම්මා මිය යනවයි කියන්නේ දරුවන්ට දිව්‍ය භෝජන නැති වෙනවයි කියන එක කියනවා. කියන්නේ අම්මා කෙනෙක් හදලා දෙන ආහාරය දිව්‍ය භෝජනයක් වගේ. දැන් ඔබ හිතලා බලන්න අපි කාටත් අපේ අම්මලා හදලා දීපු කෑම වර්ග තියෙනවා. බත් ව්‍යංජන තියෙනවා, කැවිලි වර්ග තියෙනවා, විවිධ දේවල් අපේ අම්මලා අපට හදලා දීපුවා තියෙනවා. ඒ රසය ආයි වෙන කාටවත් දෙන්න බෑ අපිට. හොඳට කල්පනා කරලා බලන්න. දැන් අපි පොඩි කාලේ අපේ අම්මා අපට හදලා දීපු එළවලුවක රසය එළවලුවක නැත්තම් කරෝල වගේ දෙයක නැත්තම් මොන හරි දෙයක් හදපු කැවිලි වර්ග ඒ රසය ආයි වෙන කාටවත් දෙන්න බෑ. ඒක තියෙන්නේ අම්මගේ අතේ විතරයි. ඒ රසය ඇති වෙන්නේ අම්මගේ තියෙන සෙනෙහසත් එක්ක මම මේ දරුවට හදන කෑම ටික.
ඒ රසය අර සංස්කෘත ආචාර්යවරයා කියන්නේ දිව්‍ය භෝජනයක් කියලා. ඒක අපි අත්දැකලා තියෙනවා. අම්මලා හදලා දෙන කෑම ටික දිව්‍ය භෝජනයක් වගේ. දැන් මේ අම්මා මේ දරුවන්ට හදපු කෑම ඒත් ඒ වගේ තමයි. මේ හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවන්ට හදලා දෙන කෑම දිව්‍ය භෝජන තමයි. මාතා හතා දිව්‍ය රසානි බින්නා. පිතා හතා තිබුණ මන්දකාර. තාත්තා නැති වුණාම මොකද වෙන්නේ? තාත්තා නැති වුණාම වෙන්නේ තුන් ලෝකෙම අන්ධකාර වෙනවා. අඳුරු වෙනවා. දැන් හිතලා බලන්න පවුලක තාත්තා නැති වෙනවයි කියන්නේ ඒ දරුවන්ට තියෙන සම්පූර්ණ ශක්තිය නැති වෙනවා. ආලෝකය නැති වෙනවා. අඳුරු වෙනවා. අපි බයයි අඳුරට. එළිය තියනවා නම් අපි කිසි බයක් නැහැ. ඕන තැනක යන්න. සොහොන් පිට්ටනිය ගාවින් යන්න බය නැහැ එළිය තියෙන වෙලාවක. හැබැයි කරුවලේ සොහොන් පිට්ටනිය ගාවින් යනකොට අපි හරි බයයි. යන්න බයයි. කවුරු හරි එන්න ඕනේ අපි එක්කයි යන්නේ. සොහොනක් තියෙන නැතුව වින තැනක උනත් කරුවලේ යනකොට අපි බයයි. එළිය තියනවා නම් බය නැහැ. කිසිත් දෙයකට බය නැහැ. තාත්තයි කියන්නේ ආලෝකයේ වගේ තමයි. තාත්තා ඉන්නවා නම් කිසිත් දෙයකට බය නැහැ. ලොකු ආරක්ෂාවක්. ගමේ අයගෙන් පිට අයගෙන් තාත්තා නැති වුණායින් පස්සේ මුළු ජීවිතේම අන්ධකාර වුණා වගේ කියනවා. තිබුණ මන්දකාර තුන් ලෝකේම ආයි මහ ඝන අඳුරකට ළමයින්වපත් වෙනවා. එතකොට අම්මා තාත්තා දෙන්නගේ බලපෑම ළමයින්ට කොච්චරද? හොඳ ආහාර පාන, ළමයාගේ පෝෂ්‍යතාවය ඒ සේරම ලැබෙන්නේ අම්මගෙන්. ළමයාගේ ආරක්ෂාව, ළමයා නිර්භයව සමාජයට මුහුණ දෙන එක, ගමන් බිම මේ සියල්ලක්ම ලැබෙන්නේ තාත්තගෙන්. එතකොට අම්මා තාත්තා දෙන්න ඒ වගේ මහා මෙහෙයක් සිද්ධ කරනවා. ඒ නිසා තමයි බුදුහාඳුරෝ දේශනා කළේ දින්නාහම් භික්කවේන සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච කියලා. අම්මා තාත්තා දෙන්න කරපු උදව් වලට සමාන වෙන්න අපිට කොහොමත්ම උදව් කරන්න බෑ අම්මා තාත්තට. කොහොම සැලකුවත් ඒ ප්‍රත්‍යුපකාරයක් වෙන්නේ නැහැ. දැන් මේ අම්මා මේ ගෙදර හිටියා අපි දන්නවා. මේ ඇයට තනි නොතනියට හිටියා. අම්මා අසනීප වුණා. අම්මට සැලකුවා. ඒක අපේ යුතුයකම. ඒ කොච්චර සැලකුවත් ප්‍රත්‍යුපකාරයක් වෙන්නේ නැහැ. ඔබටත් ඒ වගේ තමයි. මෙතන ඉන්න අම්මලා ඉන්නවා. මෙතන තාත්තලා ඉන්නවා. ඔබටත් ඒ සැලකිල්ල සමාජයෙන් ලැබෙනවා. අම්මලා හැටියට ලැබෙන දෙය, තාත්තලා හැටියට ලැබෙන දෙය. ඉතින් මෙය බුදුදහමේ උගන්වන විශේෂම ඉගැන්වීමක් පින්නතුනි. බෞද්ධයන්ට මේ අම්මා තාත්තට සැලකීම කියන එක බුදුහාඳුරු බොහෝම ඉහළින් වර්ණනා කළා. මංගල සූත්‍රයේදී මාතා පිතු උපට්ඨානං ඒතම් මංගල මුත්තමං. මංගල කාරණයක් මෙලොව පරලොව දෙලොවම දියුණු වෙන කාරණයක් මව්පිය උපස්ථානය. යම් කෙනෙක් මව්පියන්ට සලකන්නේ නැත්නම් එයා වසලෙක් කියනවා. වසලයයි කියන්නේ බොහොම පහත් මිනිස්සෙයින්ට කියන නමක් බුදුහාමුදුරුවෝ දේශනා. වසල කියන්නේ කිසිම ගුණයක් නැති පහත් මිනිස්සු තමයි වසලයෝ කියලා කියන්නේ. යම් කෙනෙක් අම්මා තාත්තට සලකන්නේ නැත්නම් තන් දඤ්ඤා වසලෝ ඉති. ඒ වසලයෝ වගේ කියනවා. පරිහානියටපත් වෙනවා, පිරිහිනවයි කියනවා අම්මා තාත්තා සලකන්නේ නැත්නම්. ඒ නිසා මේ අපේ බෞද්ධ සමාජය බොහොම ඉහළින් මව්පිය උපස්ථානයේ අගය කරනවා, සලකනවා. ඉතින් මේ අම්මත් එහෙම අම්මා කෙනෙක්. අපේ විමලරත් මහත්මයාගේ අම්මා තාත්තා දෙන්නත් ඒ වගේම තමයි. මෙතන මේ බණ අහන ඔබ සියලු දෙනාගේම අම්මලා තාත්තලා ඒ වගේ උදවිය. ඉතින් අද දවසේ මේ මෑණියන්ගේ අභාවයෙන් අද දවසක් ගත වන අවස්ථාවේ පවත්වන ධර්ම දේශනාමය පින්කම මේ අවස්ථාවේ සිද්ධ කරනවා. හෙට දහවල් දාණය පන්සලේදී පූජා කරනවා. මේ සියලු ආකාරයෙන් රැස් කරගන්නා වූ පින් කුසල් එදාබර මෑණියන්ට අනුමෝදන් වේවා. එතුමියගේ සාංශාරික භවගාමී ජීවිතය සපවත් වේවා. අමා මහ නිවනින් සැනසීම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වෙලාවේ
ඔබ සූදානම් වෙන්නේ මේ ලෝකයේ තියෙන රසවත්ම දේ ලබා ගන්න. ලෝකයේ තියෙන රසවත්ම දේ. රසවත්ම දේ කියන්නේ කෑම නෙමෙයි පින්නතුනි. අපි බොහෝ වෙලාවට කෑම අපි තමයි රසවත් කෑම හැටියට සලකන්නේ. ඒ අපේ දිවට දැනෙන දේ ඒ රසය. බුදුහාඳුරෝ පෙන්වන්නේ ඒ රසය తాවකාලිකයි ටික වෙලාවයි. සබ්බං රසෝ ධම්ම රසං ජිනාති. ලෝකයේ තියෙන රස අතරින් උසස්ම රසය තමයි ධර්ම රසය. ඒ ධර්ම රසය රසවත් වෙන්නේ කොහොමද පින්නතුනි? ධර්ම රසය රසවත් වෙන්නේ. අපිට කෑමක් රසවත් වෙන්නේ කොහොමද? ඒ කෑම භුක්ති විඳොත්. කෑම කෑවොත් තමයි රස වෙන්නේ. නැත්තම් කෑම දැක්කට අපට ඒ රසය තේරෙන්නේ නැහැ. කෑම ප්‍රදර්ශනයක් බැලුවට රසය තේරෙනවා. කෑම කෑවොත් රසය තේරෙනවා. ධර්මයත් ඒ වගේ තමයි පින්නතුනි. ධර්මය රසවත් වෙන්න නම් ධර්මය තමන්ගේ ජීවිතයට සම්බන්ධ වෙන්න ඕන. සුනාත ධාරේත චරාත ධම්මේ. මේ බුදුහාමුදුරන්ගේ අනුශාසනාවක්. සුනාත කියන්නේ අහන්න. අසන්න ඕන. අසන පුද්ගලයෝ තුන්දෙනෙක් ඉන්නවා පින්නතුනේ. මෙතනත් ඉන්නේ තුන්දෙනා තමයි. මේ කොච්චර පිරිසක් හිටියත් තුන්දෙනයි මෙතන බණ අහන්නේ. කවුද ඒ තුන්දෙනා? එක්කෙනෙක් තමයි උග්ගටිතඤ්ඤ විපරිතඤ්ඤ. ඔය විදිහට දක්වලා තියෙනවා. තේරෙන භාෂාවෙන් කියනවා නම් එක්කෙනෙක් බණ අහන්නේ කලයක් මුණින් අතට නැව්වා වගේ. කලයක් මුණින් අතට නංගලා වතුර වක් කරනවායි කියන්නේ. වතුර බිඳුවක්වත් කලයට යන්නේ නැහැ. එහෙම තමයි සමහර අය. මෙතන ඉන්න පුළුවන් බණ අහනවා වගේ නිශ්ශබ්දව ඉන්නවා. හැබැයි වෙන මොනවා හරි කල්පනාවක ඉන්නේ. වෙන මොනවක් හරි හිතනවා. එහෙම ඉන්නවා. ඒකට අර කලයට මුණින් නවපු කලයට වතුර වක් කරන ඒ එක්කෙනෙක් බණ අහන හැටි. තව එක්කෙනෙක් බණ අහනවා ඔඩුක්කුවේ යමක් තියා ගන්නවා වගේ. දැන් මෙතන බිම වාඩි වෙච්ච කට්ටිය ඉන්නවා. එළියේ පුටු වල වාඩි වෙච්ච කට්ටිය ඉන්නවා බණ අහනවා. ඔබ හිතන්න ඔබේ ඔඩුක්කුවේ මොනවා හරි තියා ගන්නවා. නැගිටිනකොට මොකද වෙන්නේ? අර ඔඩුක්කුවේ තියෙන ටික බිමට වැටිලා යනවා. විසිරිලා යනවා. තව කෙනෙක් බණ අහන්නේ අන්න ඒ වගේ මේ බණ අහන වෙලේ බොහොම හොඳට අහුම්කම් දෙනවා. තේරෙනවා. ඇත්ත තමයි. හාමුදුරුවෝ කියපේක ඇත්ත තමයි. ඒක තමයි ජීවිතේ. ඕගේ නොඑක් තර්ක විතර්ක කරමින් බණ අහනවා. හැබැයි අර ඔඩුක්කුවේ තියෙන දේ බිමට ගියා වගේ තමයි බණෙන් පස්සේ ඔය එකක්වත් මතක නැහැ. බණෙන් පස්සේ නැහැ. තුන්වෙනි එක්කෙනා බණ අහන්නේ කලය නියම පැත්තට තියලා වතුර පුරවනවා වගේ. එතකොට මොකද වෙන්නේ? වතුර ටික කලයට පිරෙනවා. පිරෙන වතුර ටික මොකද කරන්නේ අපි? ඒක පරිස්සම් කරලා තියා ගන්නවා. ඒ තියාගන්නේ මොකටද? වතුර තිබහක් ඇති වෙච්ච වෙලාවට කලෙන් වතුර ටිකක් අරන් බොනවා. දාඩිය දාපු වෙලාවට කලෙන් වතුර ටිකක් අරගෙන පොඩ්ඩක් මූණ සෝදා ගන්නවා. තව කාට හරි වතුර අවශ්‍ය වෙච්ච වෙලාවට වතුර ටිකක් දෙනවා. ගෙදර විහන වෙලාවට අර කලෙන් වතුර අරගෙන වියනවා. අර වතුර ටික මොන ප්‍රයෝජන හැම දෙයකටම අපිට ප්‍රයෝජනවත්. ඇයි ඒක සුරක්ෂිතව තියෙනවා. අවශ්‍ය වෙලාවෙදී අපි ඒකෙන් ප්‍රයෝජනෙ ගන්නවා. එතකන් කලේ වතුර ටික තියෙනවා. ඒ වගේ තුන්වෙනි බණ අහන එක්කෙනා අර කලයට වතුර පුරව ගන්නා වගේ අහන බණ ටිකෙන් තමන්ගේ ජීවිතය පුරව ගන්නවා. මනස පුරව ගන්නවා. පෝෂණය කර ගන්නවා. අවශ්‍ය වෙලාවෙදී ප්‍රයෝජනට ගන්නවා. අර වතුර ප්‍රයෝජනට ගන්නවා වගේ අහපු බණ මතක් වෙනවා. මතක් වෙලා හරි. හාමුදුරු දේශනා කරන්නේ මේක. නැත්තම් මම අහලා තියෙනවානේ මේ බණ. බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කරලා තියෙනවානේ අපිට. කියලා මතක් වෙලා අන්න තමන් ගන්න තීරණය එතෙන්දි ගන්නවා. තමන් හැඟීම් වලට වසඟ වෙන්නේ නැහැ.
සමහරලාට අපි තීරණ ගන්නවා හැඟීම් වලට වසඟ වෙලා කේන්තියෙන් ඉන්න වෙලාවට එක තීරණයක් ගන්නවා. තරහෙන්. එහෙම නැත්නම් තමන්ගේ යහළුවා වෙනුවෙන් හිතවතා වෙනුවෙන් එක විදිහේ තීරණ ගන්නවා. තරහකාරයා වෙනුවෙන් වෙනම විදිහට තීරණ ගන්නවා. එයා මගේ තරහකාරයෙක්. අපේ පරම්පරාවේ තරහකාරයෙක්. එහෙම ගන්නවා. හැබැයි ධර්මයේ දන්නේ කෙනා එහෙම වෙන්නේ නැහැ. එයා තීරණය ගන්නේ ධර්මානුකූල තීරණයක්. එයාගේ තීරණේ අගතියක් නැහැ. අපි අගතියට යන ක්‍රම 4ක් තියෙනවා. ඡන්ද, දෝෂ, බය, මෝහ කියලා. ඡන්ද කියලා කියන්නේ කැමැත්ත. ඡන්දේම තමයි. ඡන්ද කියන වචනේ ඇවිල්ලා තියෙන එකෙන් තමයි. ඡන්ද කියන්නේ මොකද්ද? කැමැත්ත දෙන එකනේ. ඡන්දය දෙනවයි කියන්නේ. ඡන්ද කියන්නේ කැමැත්ත. තමන්ගේ කැමැත්ත පරිදි තීරණ ගන්නවා. සාධාරණ නැහැ තමන්ගේ කැමැත්ත. ඡන්ද. දේශ තරහෙන් තීරණ ගන්නවා. තරහ නිසා යම් තීරණ ගන්නවා. බයයි. මේ තීරණය හරියට ගත්තේ නැත්නම් මට එයා දොස් කියයි මම වැරදිකාරයෙක් වෙයි. බය නිසා තීරණ කරනවා. දැන් මේ දවස්වල දේශපාලනය කියනවා නෙමෙයි. සමහර තීරණ දේශපාලන බය හින්දා ගත්ත තීරණ හින්දා දැන් විශ්ව අමාරු වෙලා තියෙනවා. පෞගිය දවස්වල ඔබ දන්නවා කුරුණෑගල රාජසභාව කැඩුවා. රාජසභාව කැඩුවා. දැන් ඔකට නඩුවක් ගියා. ඔබ දන්න දෙයක්. නඩුවේදී මේ වැරදිකාරයෝ නියෝග දීපු එක්කෙනා එහෙම වැරදිකාරලා අන්තිමට ඒ කඩන්න අපි කියන්නේ JCB එකේ කියලා මැෂින් එක. ඒක පදවපු රියදුරත් වැරදිකාරයෙක් වුණා. එයාත් හිරේට නියම වුණා. දැන් එයාට මොකද වුනේ? එයාට බය හින්දා එදේ කරන්න වුණා. ඇයි ඉහලින් එනවා නියෝගය. එයාට නිදහතර කාරණයක් නෙමෙයි මට ඉහලින් නියෝග දුන්නා ඒකෙන් තමන්ම කළා ඒක උසාවියේදී සැලකෙනවා. ඔබ වැරදක් කළා තියෙනවා. ඔබ ඒ යන්ත්‍රයේ රියදුරා හැටියට ඒක කැඩුවා. ඒ හින්දා එයාත් හිරේ. නාගරික කොමසාරියසුත් හිරේ. 4 දෙනෙක් හිරේට යනවා. දැන් අපි හිතනවා රියදුරා කලේ ඉහළ නියෝගයක් නේ. එයා හිරේ දාපු එක වැරදි කියලා. නමුත් නීතියට ගියයින් පස්සේ බුද්ධ නීතිය තමයි එතෙන්දී ආවේ. වැරද්ද නම් වැරද්දම තමයි. ඒකයි ඉහළ කෙනෙක් කිව්වා එයාට බයේ මම තීරණය ගත්තේ කිව්වට හරියන්නේ නැහැ. නිසා බයින්දත් සමහර අය බය මුල් කරගෙන සමහර තීරණ ගන්නවා. ඡන්ද, දේශ, බය. මෝහ කියන්නේ මුලා වෙනවා. හරියටම ඇත්ත නැත්ත දැනගන්න බෑ. පින්පව් පිළිබඳව විශ්වාසයක් නැහැ. හිතට එන දේ කරනවා. මෝහය නිසා සමහර තීරණ ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒත් නිවැරදි තීරණට එන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කාලාම කියන ගමට වැඩම කළා එක වෙලාවක්. කාලාම. කේසපුත්ත නිගමය. ඒක හිටියේ කාලාම කියන වංශේ ජාතිය කාලාම. ඒ මිනිස්සු හරි නුවණ තියෙන මිනිස්සු පිරිසක් පින්නතුනේ. මේ සමාජයේ නුවණ තියෙන මිනිස්සු ඉන්නවා. සමහර වර්ග ඉන්නවා බොහොම නුවණ තියුණු මිනිස්සු. මේ ලෝකයේ මිනිස්සු ඉන්නවා හැම. ඔය යුදෙව් ජාතිකයෝ එහෙම ලෝකයේ බොහොම නුවණ තියෙන කණ්ඩායමක්. ඒගොල්ලන්ට ඥාන වලින් එනවා නුවණ. අපේ සිංහල ජාතියත් එක්තරා මට්ටමක නුවණ තියෙන මිනිස්සු දැන් හැබැයි නුවණ මොට වෙලා අපේ. ලෝකේ හිටපු බොහොම නුවණ තියෙන මිනිස්සු කණ්ඩායමක් තමයි සිංහල කියලා කියන්නේ. හෙළ කියලා කියන්නේ හෙළයෝයි කියලා කියන්නේ. ඒ නුවණේ ප්‍රමාණය දැනගන්න පුළුවන් මේ අනුරාධපුරයට ගියාම. පොළොන්නරුවට ගියාම. අපේ අතීත මිනිස්සු මොන තරම් ඥානවන්ත මිනිස්සුද කියලා. සීගිරියට ගියාම. සීගිරියේ වතුර මල් අදටත් ක්‍රියාත්මකයිනේ. උඩට වැස්සයින් පස්සේ වතුර විදිනවා තාක්ෂණය. සීගිරිය උඩට වතුර ගෙනිච්ච කොහමද? තාක්ෂණය අදටත් හොයා ගන්න බෑ. වැව්වල ඇල මාර්ගවල තියෙන තාක්ෂණය.
අදටත් සොයා ගන්න බෑ. ඒ වගේ මහා නුවණ තියෙන මිනිස් කණ්ඩායමක් තමයි අපේ රටේ හිටියේ. නමුත් දැන් නුවණ පිරිහිලා අපේ. නිසා මේ කාලාම කියන්නේ ඒ කාලේ හිටපු බොහොම නුවණ තියෙන මිනිස්සු කණ්ඩායමක්. බුදුහාමුදුරුවෝ මේ ගමට වැඩම කළා. වැඩම කළා ධර්මයේ දේශනා කරන්න සූදානම් වුණා. සූදානම් වෙනකොටම ඒ අය බුදුහාමුදුරන්ට කාරණයක් ඉදිරිපත් කළා. නිශ්ශබ්ද වෙ හිටියේ නෑ. දැන් මෙතන ඉන්න අය මම කියන දේ අහගෙන ඉන්නවා මිසක්කා ඔබ මට කිසිම කාරණයක් ඉදිරිපත් කළේ නෑනේ. ඒ ඉතින් අපේ ගෞරවත්වය, අපේ සංස්කෘතිය, අපේ සම්ප්‍රදාය ඒවා වෙන්න පුළුවන්. නමුත් අර කාලාමයෝ එහෙම නෑ. ඒගොල්ලෝ නුවණ තියෙන පිරිසක්. බුදුහාමුදුරන්ට කිව්වා මේ පොඩ්ඩක් ඉන්න ස්වාමීනි බණ කියන්න. අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ප්‍රශ්නය අපේ ගමට අපේ මේ කේසපුත්ත නියං ගමට විවිධ දේශකයෝ වෙනවා. රහත් උනායි කියලා මගපල ලැබුවා කියලා එනවා. ඇවිල්ලා අපිට දේශන පවත්වනවා. හැබැයි ඒ දේශනවල පරස්පරතා තියෙනවා. ඇයි? එක්කෙනෙක් කියනවා පින්පව් තියෙනවයි කියලා, තව කෙනෙක් කියනවා පින්පව් කියලා දෙයක් නැහැ. තව කෙනෙක් දිව්‍ය ලෝක තියෙනවයි කියනවා, තව කෙනෙක් එහෙම එකක් නැහැ කියනවා. විවිධ මත. බුදුහාමගෙන් අහනවා මේ කාලාම පිරිස අපි කොයි එකද පිළිගන්න ඕන? දැන් මේ දේශකයෝ එක එක ඇවිල්ලා කියනවා කොයි එකද අපි පිළිගන්න ඕන? ඒතර බුදුහාමරෝ දේශනා කළා ඔබ සැක කරපු තැන හරියටම හරි. ඔබ සැක කළා. ඒක හොඳයි. මා අනුස්සවේන මා පරම්පරාය මා ඉතිකිරාය මා බබ්බරූපතාය මා තක්ක හේතු මා ණය හේතු නෝ සමනෝ ගරු. ඔය විදිහට බුදුහාමුදුරුවෝ පෙන්නවා අපි යමක් පිළිගන්නකොට මා අනුස්සවේන අපි පරම්පරාවෙන් අහගෙන ආවයි කියලා එහෙම පිළිගන්න එපා. අපේ ආතලත් මේක අපේ තාත්තලත් පිළිගත්තා, අපේ ආතලත් පිළි අරන් තිබුණා, අපිත් පිළිගන්නවා කියලා එහෙම පිළිගන්න එපා. අනුස්සවේන එවුන් කන් දුන්නයි කියලා. මා පරම්පරාය අපේ පරම්පරාවේ දෙයක් කියලා එහෙම පිළිගන්නත් එපා. මා පරම්පරාය. මා ඉතිකිරාය මෙහෙමලු කියලා කටලු කතාවෙන් කියන. දැන් අද බොහෝ දෙයක් එහෙම වෙන්නේ නැහැ. අද නම් අපේ සමාජයේ තියෙන බොහෝ දේවල් පිළිගන්නේ කටලු කතාවෙන්. ඔයගලන්ට ආරංචි නැද්ද? ඔයගොල්ලෝ දන්නේ නැද්ද මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා? මෙහෙමලු කියලා ඒක තමයි කටලු කතාව කියන්නේ. එයා දන්නෙත් නැහැ. නමුත් කියනවා. ඒක තව කෙනෙකුට එහෙම යනවා. මෙහෙමලු. මා තක්ක හේතු තර්කයට ගැලපුණයි කියලා පිළිගන්න එපා. තර්කානුරූපේ යම් දේවල් ඔප්පු කරන්න පුළුවන්. දැන් උසාවි වල වෙන්නේ තර්කයෙන් උසාවි වල තීරණ කරන්නේ. උසාවියේ තීරණ 100% සත්‍ය නෙමෙයි පින්නතුනි. අපි දන්නවා. ඒගොල්ලෝ තමයි මේ මරණය සිද්ධ කළේ. නමුත් උසාවියේදී තර්කයේ පැත්තෙන් නිදොස් කොට නිදහස් වෙනවා. එයා තමයි මේ හොරකමක් කළේ අපි හොඳටම දන්නවා. ගමේ මිනිස්සුත් දන්නවා. නමුත් උසාවියේදී ඇසින්දුටු සාක්ෂි නැහැ. පාරියේ නොඑක් දේවල් කියලා නිදොස් කොට නිදහස් වෙනවා. ඒතකොට තර්කය හරියද? තර්කයෙන් නියම සත්‍යය දාවේ හොරා බේරුණා. මිනිස්සු මරපු එක්කෙනා බේරුණා. එහෙම වෙනවා. දැන් ඒක නෑ පැරණි කතාවක් තියෙන්නේ මේ පරණ උදවිය දන්නවා කොල්ලිනාල් සිල්වා මහත්මයා නඩුවක් කඩපු හැටි. මොකද ඒ කතාව? ගොයන් කොලේට මුවා වෙලා වෙඩි තිබ්බයි කිව්වා. ඒක අපේ ගැමි භාෂාවක්. ගොයන් කොලේ දැන් නම් ගොයන් කොල නෑ නේද? ගොයන් කොලයක් ගහන්න වෙන්නේ නෑ. දැන් කපපු ගාම භූතයා ඇවිල්ලා භූතයා ඒක ගිලිනවා. භූතයා නේද කියන්නේ? ඔව්. භූතයයි කියන්නේ. භූතයා තමයි එන්නේ. දැන් ගොයන් කොලේ නෑ. ඉතින් කොල්ලිනාසිල්ලා මහත්තයා මොකද කළේ? ගොයන් ගහක කොලයක් අරන් ගියා. කොලයක් අරන් ගිහිල්ලා පෙන්නවා. මේ කොලේට මුවා වෙලා කොහොමද වෙඩි තියන්නේ? ස්වාමීනි මේක තමයි ගොයන් කොලේ කියන්නේ. තර්කය හරි. නිදොස් කොට නිදහස්.
තව නඩුවක වංගෙඩියයි මෝල් ගහයි තමයි වෙඩි තියලා තියෙන්නේ. මිනි මරලා තියෙන්නේ. නිදහස්. බලන්න බුදුහාමුදුරුවෝ දේශනා කළේ අර කාලාමයින්ට මා තක්ක හේතු තර්කයට ගැලපුණයි කියලාත් පිළිගන්න එපා. සමනෝ ගරු මේ කතාව කියන ශ්‍රමයන් වහන්සේ බොහොම ගරු කළ යුතු කෙනෙක්. රට පිළිගත්ත කෙනෙක්. එහෙමත් තියෙනවානේ. පිළිගත්ත කෙනෙක් මොනවා හරි කියනකොට ඇත්ත තමයි. එහෙම වුණත් පිළිගන්න එපා. දැන් ඔන්න බලන්න යමක් පිළිගැනීමේදී අපි අනුගමනය කළ යුතු මාන කීපයක් ඔය දේශනා කළේ. පරම්පරාවෙන් ආවා පොත්පත්වල තිබුණා කටලු කතා ඔහොම කියා බුදුහාමුදුරුවෝ කිව්වා. එහෙම පිළිගන්න එපා. ඔබම කල්පනා කරන්න ඉදං කුසලං ඉදං අකුසලං මේක හොඳ දෙයක්ද මේක නරක දෙයක්ද ආන්න එහෙම සලකලා බලන්න. නිදහසේ හිතන්න. නිදහසේ හිතලා ඔබ හොඳ දේ පිළිගන්න. අන්න බුදුහාමුදුරුවෝ දීපු අනුශාසන. ලෝකේ කිසිම ශාස්ත්‍රූවරයෙක් නොදීපු චින්තන නිදහසක් තමයි බුදුහාමුදුරුවෝ දුන්නේ පින්නතුනේ. ඒක අපිට බොහොම අගයක්. වෙනත් ආගම් වල නැති දෙයක්. චින්තන නිදහස. සිතීමේ සහ විමසීමේ නිදහස කියලා උගන්වන්නේ අපි උගන්වනකොට. වෙනත් ආගම් වල දෙවියන්ට විරුද්ධව කිසි දෙයක් කියන්න බෑ. දැන් පහුගිය දවස්වල දෙවියන්ට විරුද්ධව කතා කළයි කියලා එක්කෙනෙක්ව මැරුවා. තව එක්ක ලෝකෙ කොහේ හිටියත් කමක් නැහැ මරන්න කියලා දැන් නියෝග දීලා තියෙනවා. සල්මන් රුස්රි. එයාට පහුගිය දවස්වල වෙඩි තිබ්බා ප්‍රංශයේදී. එයාගේ ඇහැක් අන්ධ වුණා. මැරුණේ නැහැ. නමුත් මරන්න හොයනවා. දැක්ක තැන මරනවා. ඒ මොකද? දෙවියන්ට විරුද්ධවත් නෙමෙයි දෙවියන් සම්බන්ධව පොතක් ලිව්වයි කියලා. මේ මෑතකදී මැරුවේ කෙනෙක්ව දෙවියන්ගේ රූපය ඇඳයි කියලා. දැන් බලන්න අනිත් පැත්තෙන් දැන් අපිට තියෙන නිදහස බුදුහාමුදුරන්ගේ රූපය කොයි විදිහට අදිනවද අපි? ඈ? ජපානයේ එක විදියක්, තායිලන්තයේ එක විදියක්, ලංකාවේ එක විදියක්, කලාව හැටියට මතුරා කලාවේ එක විදියක්, ඈ? අමරාවති තව ක්‍රමයක්, ඈ? විවිධ ක්‍රම වලට බුද්ධ රූප කවුරුවත් මරන්නෙත් නැහැ. අනේ හොඳයි සාදු සාදු කියලා අපි වඳිනවා. අර ඔය ඇඳලා බලන්නකො. ඈ කොහොම වෙයිද? මොනවා වෙයිද? ඊපෙද මම දැක්ක ඉස්කෝල ළමයි වගේක්. යම් කිසි ආගමික සංකේතයක් අරන් ගියයි කියලා මහා ලොකු විරෝධතාවයක් ආ ඉස්කෝල ළමයි. බෞද්ධ අයට මොන්න තරම් විරෝධතා බුදුහාමගේ සලකුණ කොයි තරම් වැරදි විදිහට පාවිච්චි කරනවද? ඈ පෞගිය අසල නිතර වාර්තා වුණා. ඇඳුම් වල මොස්තර හැටියට සපත්තු වලට විවිධ දේවල් වලට පාවිච්චි කළා. ඒවට පොඩි විරෝධතාවක් ආවා තමයි. නමුත් අර වගේ දෙයක් නෑ. අන්තිමට ඒ ඉස්කෝලේ ඊයේ සමාවරන් තිබුණා. සම්පූර්ණයෙන්ම අපේ අතින් සිදුවෙච්ච වරදක මේ ළමයෙක් අතින් කරපු මම කියන්නේ ළමයා කරපු වැඩේ හොඳයි කියලා. ඒක නරක වැඩක්. නමුත් එහෙම තමයි අපේ ආගමේ සිතීමේ සහ විමසීමේ නිදහස් බොහොම ඉරින්ම තියෙනවා. ඉතින් මේ වෙලාවේ මේ ධර්ම දේශනාවේ මම කිව්වේ ධර්මයේ රසයක් වෙන්නේ පින්නතුනි ඔය සිතීමේ සහ විමසීමේ නිදහස අපිට තියෙනවා. අවිහිංසාව වගේ ගුණ ධර්ම අපිට පුරුදු වෙලා තියෙනවා. මේ සියල්ලක්ම ධර්මයත් එක්ක ආපු දේවල්. මෛත්‍රිය, මෞපිය උපස්ථානය, අන්‍යෝන්‍ය සුහදතාවය, ගෙදර තියෙන සුහද බව හරි වටිනවා. අපිට උගන්වලා තියෙනවා. ස්වාමියා සහ භාර්යාව අතර තියෙන සම්බන්ධය කොහොමද පවත්වන්න ඕන කියලා. දේවෝ දේවියා සද්දීන් සංවසති. පවුල් 4ක් බුදුහාඳුරෝ දේශනා කළා තියෙනවා. හොඳට තේරුම් ගන්න. පවුල් 4ක්. දේවෝ පේතියා සද්දීන් සංවසති. පේතෝ දේවියා සද්දීන් සංවසති. පේතෝ පේතියා සද්දීන් සංවසති. දේවෝ දේවියා සද්දීන් සංවසති. එක පවුලක් තියෙනවා ස්වාමියා දෙවි කෙනෙක් වගේ. ස්වාමි දියණිය භාර්යාව ප්‍රේතියක් වගේ. ඒකේ තේරුම මොකද්ද? දෙවි කෙනෙක් කියන්නේ හැමෝටම පිහිට වෙන කෙනෙක්. තමන්ගෙන් කවුරු හරි පිහිට දෙවියෝ කියන්නේ අපි යාටනේ. දෙවියෝ අපි හොයාගන්නේ මොකටද? අපිට මොකක් හරි උනායින් පස්සේ පිහිටක් ඉල්ලගෙන.
අපි පූජා වට්ටියක් තියෙනවා. පින් දීලා අනේ අපට පිහිට වෙන්න කියනවා. ඒ දෙවියෝ පිහිට වෙනවා පින්නතුනේ. දෙවියෝ පිහිට වෙනවා. පිහිට වෙන්නේ නැහැ කියලා හිතන්න එපා. දෙවියන් හරියට ඇදහුවොත් සැලකුවොත් පිහිට වෙනවා. අපේ පන්සලේ දේවාල හදන වෙලාවේ එක්තරා උපාසකම්ම කෙනෙක් දේව පිළිමයක් බාරගත්තා. එයාට ලොකු ධනයක් තිබුණේ නැහැ. එයාගේ මාළේ උගස් තියලා තමයි සල්ලි දුන්නේ. පස්සේ මම දන්නේ කතාව. මම කිව්වා ඕගොල්ලන්ට දෙවියෝ පිහිට වෙනවා. බය වෙන්න එපා. ඕගොල්ලෝ කරපු මේ පරිත්‍යාගය බොහොම ඉහළ පරිත්‍යාගයක්. මට පෙරේද කිව්වා එයාගේ ලොකු දුව ජපානයට යන ශිෂ්‍යත්වයක් හම්බෙලා. ලංකාවෙන්ම 5 දෙනයි තේරිලා තියෙන්නේ. මුළු ලංකාවෙම විභාගය ලියලා 5 දෙනයි තේරිලා තියෙන්නේ. ඒ දුව තේරිලා තියෙනවා. මං කව ඕගොල්ලන්ට දෙයියෝ පිහිට උනායි කියලා. ඕගොල්ලෝ මං කව දෙවියන්ට පූජා වට්ටියක් තියන්න. පින්නතුනි අපට අපි හිතනවා අපේ මොළේ තිබුණාම ඇති. අපි ගුරුවරු ඉගැන්වුවාම ඇති. නෑ නෑ. ඊට එහා තියෙනවා අපිට මේ විශ්වය තුල අපට බලපාන ශක්තියින් තියෙනවා. ඒවා එක්කව කරගන්න ඕනේ. බුදුහාඳුරු දේශනා කළා තියෙනවා මේ ශක්තියින් එක්කව කර ගැනීම. ඒ ශක්තියින් වල බලය බුදුහාඳුරු වැඩ ඉන්න කාලේ එක අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි පුංචි දරුවයි අරගෙන බුදුහාඳුරුව බලන්න ගියා. ඒ වෙලාවේ අම්මයි තාත්තයි වඳිනකොට බුදුහාමුදුරුවෝ සුඛී දීඝා යුකෝ භවකව ඔබට දීර්ඝායුෂ වේවා කියලා. දරුවා වඳිනකොට කිව්වේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ නැහැ. දැන් අම්මා තාත්තට ප්‍රශ්නයක්. ඇයි ස්වාමීනි අපට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළා මේ අපේ පුතාට එහෙම කිව්වේ නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කළා පුතාට ආයුෂ නැහැනේ. මම ප්‍රාර්ථනා කළයි කියලා මම ආශිර්වාද කළයි කියලා වැඩක් වෙන්නේ නැහැ. තව දවස් 7යි ආයුෂ තියෙන්නේ. තව දවස් 7කින් ඔබේ දරුවා මිය යනවා. ඔබේ දරුවා යක්ෂයෙකුට බිලි වෙනවා. යක්ෂයෙක් බිලි ගන්නවා. යක්ෂයා දැන් පින්නතුනි යක්කු පෙරේතයෝ මේ අපි අවට ඉන්නවා අපිට නොපෙනුනාට. ඉන්නවා. ඒ අය අපේ ජීවිතවලට බලපාන මේක ධර්මානුකූලව විග්‍රහ කරන්න පුළුවන් කතාවක් මම මේ කෙටියෙන් කියන්නේ. එතකොට ඒ දෙන්න අහනවා බැරිද අපේ දරුවාව පරිස්සම් කරගන්න? බේරගන්න බැරිද? උදාහරණ දෙන්න පුළුවන්. කොහොමද පුළුවන්? මේ දවස් 7ම හාමුදුරුවන්ව වට කරලා තියලා පිරිත් දේශනා කරන්න කිව්වා. මේ දරුවට ආරක්ෂක පිරිත් කියන්නේ. ඉතින් ඒ විදිහට කළා දවස් 7ම. අර යක්ෂයාට කිට්ටු වෙන්න බැරි වුණා. දවස් 7 පැනලයින් පස්සේ බෑ පින්නතුනේ. මරණය කියන එක එහෙම දෙයක් පින්නතුනේ. ඔබට මට නොතේරුණාට මරණයට අපි හැමෝටම වෙලාවක් තියෙනවා. ඒ වෙලාව අපි පන්නගත්තොත් හරි. පන්නගත්තොත් හරි. ඒක වර්තමාන නීතියේ තියෙනවා එහෙම. වර්තමාන නීතිය කොහොමද තියෙන්නේ? පෝරකේ එල්ලුම් ගහ බලන්න ගියා මම ගියා බෝගම්බර හීරගෙදර එල්ලුම් ගහ බලන්න මේ මෑතකදී. ඒක දැන් කෞතුකාගාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මේ එල්ලුම් ගහ තියෙන තැනට මම ගියා බලන්න. එතෙන්දී මට කිව්වා මේ එල්ලුම් ගහේ කෙනෙක් එල්ලනකොට ඒ වෙලාවේ හිරගෙදරට ඇතුල් වෙන ප්‍රධාන දොරටුවේ ඉඳලා සියලු දොරටු ඇරලා තියෙන්නේ. ඒ මොකද අපි හිතමු 9යි 10ට එල්ලන්න තියෙන්නේ 9යි 9ට රජුරුවන්ගේ නියෝගයක් අරන් එනවා ASCII පිටෙන් එල්ලන්න එපා කියලා. නැත්තම් රජ නියෝගයක් එනවා. ඒතකොට 9යි 10 එල්ලන්නේ නැහැ 9යි 10 පහ වුණා. පහ වුණාට පස්සේ එල්ලන්න බෑ. හරියට මේ වෙලාවෙම එල්ලුවොත් මිසක්කා ඊට පස්සේ එල්ලන්න බෑ. ඒක තමයි වර්තමාන නීතිය. එතකොට ඒ වගේ තමයි පෙන්වන්නේ අපේ ජීවිතත්. අපේ ජීවිතවලත් මරණයට අහු වෙන වෙලාවක් තියෙනවා. ඒ ජීවිතයෙන් අපි බේරුණොත්
ඒ වෙලාවෙන් අපි පැන්නොත් අය අපි අල්ලා ඉන්නවා. අල්ලා ඉන්නවා. ඒක මේ විශ්වයේ තියෙන ශක්තියක් පින්නතුනි. මා අත්දැකලා තියෙනවා එහෙම. ඔය සමහර උදවිය නිින්ද ගිහිල්ලා ඇලවල් වලට වාහන යනවා දැකලා තියෙනවා. අහලා තියෙනවනේ. මොකද වෙන්නේ? මාරයා පෙන්වන්නේ පාර. එයාට පාර හැටියට පේන්නේ අර ඇලට යන පාර. එයා යනවා. මාරයා තමයි එක්කයි යන්නේ. ඔය ටිබෙට් රටේ වගේ රටවල් වල මේ විශ්වාස හරියට තියෙනවා. අපේ රටෙත් යම් යම් සිදුවීම් මම දැකලා තියෙනවා. ඒ වෙලාව පන්න ගත්තොත් එයා මැරෙන්නේ නැහැ. සමහර යුද්ධ කාලේ මහා දරුණු යුද්ධ මැද්ද හිට බේරිච්ච උදවිය ඉන්නවා. තවත් සමහර අය ඉන්නවා යුද්ධෙට ගිහිල්ලත් නැහැ මේ ගෙදර ඉඳලා මරණයටපත් වෙච්ච උදවියක් ඉන්නවා. ඒක තමයි. ඒ ධර්මයේ තුලින් අපි මේවා තේරුම් ගන්න පුළුවන් පින්නතනේ. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණ ධම්මෝ මිහෙතං අනතීතෝති අබින්නම් පච්චවෙක්කි තබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා කියලා. අබින්නම් පච්චවෙක්කි තබ්බ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ තියෙන නිතර කල්පනා කළ යුතු කාරණා. එයින් එකක් තමයි මේ කාරණය. අනතීතෝති ඉක්මවන්න බෑ. කල් දාන්න බෑ. පරක්කු කරන්න බෑ. මරණයට හේතු සාධකාවයන් පස්සේ අපි ඒකට මුණ දෙන්න ඕන. ඒකයි කිව්වේ. ඉත්‍යාවා ස්ත්‍රියක් වෙන්න පුළුවන්. පුරුෂේනවා පුරුෂයෙක් වෙන්න පුළුවන්. පබ්බජිතේනවා පැවිද්දෙක් වෙන්න පුළුවන්. ගහට්ටේනවා ගිහියෙක් වෙන්න පුළුවන්. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැමෝම නිතර සිහිපත් කරන්න. මරණය පිළිබඳව. දැන් මේ අම්මගේ වයස කොච්චරද ගියේ? 97යි. 97යි. මම මීට කලිනුත් බණවලට කියාපු කතාවක් තියෙනවා මේ ඇමරිකාවේ හිටපු ගායකයෙක්. මොකක්ද ඒ ගායකයාගේ නම? ආපු අය කියන්න බලන්න. මතකද? ප්‍රසිද්ධ ගායකයෙක් හිටියලා අමුතු විදියට නටන්නේ මයිකල් ජැක්සන්. අන්න හරි. එයා අවුරුදු 100ක් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙමින් හිටපු කෙනෙක්. එයාට වෙනම වෛද්‍ය කණ්ඩායමක් හිටියා. කෑම පිළිබඳ බලන්න එක්කෙනයි, ප්‍රෙෂර් බලන්න එක්කෙනයි, ලේ ඔහොම වෙනම වෛද්‍ය සභාවක්. ආහාර පිළිබඳවත් වෙනම කට්ටියක් හිටියා. ආහාර බලන්නත්. එයාගේ ගේ වටේට පිටර් හයි කරලා ඇතුළට එන වාතය බොහොම පිරිසිදු වාතය එන්න ඕන. දුවිල්ල නැති හොඳ පිරිසිදු වාතය එන්න ඕන. එයා මේ පාවිච්චි කරන මේ වගේ මයික් එකක් කෝටියක් වටිනවා. එක මයික් එකකින් එක සින්දුවයි කියන්නේ. ඒක අයින් කරනවා. ආයි තව මයික් එකක් ගන්නවා. ඉතින් අර අයින් කරන මයික් එක කෝටි 3 4 5ට ඊට පස්සේ විකිනෙන්නේ. එයා සින්දු කියපුවා. එහෙම හිටියේ. අවුරුදු 100ක් ඉන්න හිටියේ. නමුත් මොකද වෙන්නේ? අවුරුදු 50 දී යා මැරෙනවා. අවුරුදු 50 දී මැරෙනවා. අච්චර දේවල් තිබිලා. දැන් මේ අම්මා අවුරුදු 97ක් හිටියා. වෛද්‍ය කණ්ඩායමක් හිටියද නැහැ. ආහාර බොහොම පරිස්සම් වෙන්න පාවිච්චි කළා ඒත් නැහැ. මේ ගේ වටේට ෆිල්ටර් හයි කරලා තියනවද පිරිසිදු වාතය එන්න ඒත් නැහැ. අවුරුදු 97ක් ඉතින් ඒ කියන්නේ මේ කාලේ ඉන්න පුළුවන් උපරිම ආයුෂ ඒ අම්මා හිටියා. ඒතර එහෙම හිටියේ කොහොමද? මරණය කල් දාගත්තේ කොහොමද යා? පෙර ජීවිතවල සත්තු මරලා නෑ යා. අවිහිංසාවාදී ජීවිතයක් ගත කළා තියෙනවා. ඒක එක හේතුවක්. බොහොම අවිහිංසාවාදී හොඳ ජීවිතයක් ගත කළා තියෙනවා. අර භූතානයේ කියන රටේ ඔබ අහලා තියෙනවා භූතානය කලිනුත් මම දේශනා කළාත් ඇති. බොහොම ලස්සන කියමනක් තියෙනවා. ඒ කියමන තමයි ඒ මිනිස්සු ඒ බෞද්ධ රටක් පින්නතුනි. භූතානයේ බෞද්ධ රටක්. ඒ අයට කියනවා ඒ තන්ත්‍රයානයේ තියෙන ආගම බෞද්ධ ආගමක් බුදුහාඳුර අදහන්නේ ඔබට ඔබේ පෙර ජීවිතේ බලන්න ඕනේ නම් ඉස්සර ජීවිතේ බලන්න ඕනේ නම් ඉස්සර ආත්මය බලන්න ඕන නම් මේ ජීවිතේ ලැබිලා තියෙන දේවල් දිහා බලන්න. මේ ජීවිතේ මොනවද ලැබිලා තියෙන්නේ? ඔබට ඊළඟ ජීවිතේ බලන්න ඕන නම් මරණින් පස්සේ මොකද වෙන්නේ කියලා බලා ගන්න ඕන නම් මේ ජීවිතේ ඔබ කරන කියන දේවල් දිහා බලන්න.
ඕක තමයි එහි තියෙන මේ ස්වර්ණමය වාක්‍ය. ඒකෙන් තමයි මේ මිනිස්සුන්ව මේ හදලා තියෙන්නේ. එහෙම තියෙනවා රටවල් වල ස්වර්ණමය වාක්‍යයන්. දැන් ඔය චීනේ තියෙන කියවනක් තමයි ඔබට අනුන් කරන්න අකමැති දෙයක් ඔබ අනුන්ටත් කරන්න එපයි කියලා. එහෙම කියමනක් තියෙනවා. ඔබට අනුන් කරනවා නම් අකමැති දෙයක් ඔබ අනුන්ටත් කරන්න. ඒක ස්වර්ණමය වාක්‍යයක් චීනේ තිබිච්ච ආගමක. අපේ රටේ බෞද්ධ ආගම තියෙනවා අපිට එහෙම ස්වර්ණම වාක්‍ය අරක අහවල් එකේ කියලා කියන්න බෑ. මොකද අපි මේ බණ වැඩි අපේ රටේ. එහෙනම් ස්වර්ණම වාක්‍ය වැඩි වුණාමත් එකක් මතක තියාගන්න බෑනේ. එකක් ටිකක් අමාරුයි. අර රටවල මේ වාක්‍ය එක්කනේ දැන් භූතානයේ එතකොට මිනිස්සු බලනවා අපිට මේ ගයක් ලැබිලා තියෙනවා. හොඳ නිරෝගී සම්පන්න ජීවිතයක් ගත කරනවා. හොඳට පහසුකම් ලැබිලා තියෙනවා. මේ අපිට පෙර ජීවිතේ කරපු දේවල් නිසා තමයි මේව ලැබුණේ. එතකොට ඒගොල්ලෝ ඊගව තීරණය ගන්නවා අපිට එහෙනම් ලබන ආත්මෙත් හොඳ ජීවිතයක් ගන්න ඕනේ, ලැබෙන්න ඕනේ. ඒ නිසා අපි හොඳට ජීවත් වෙන්න ඕනේ. හොරකම් කරන්නේ නැහැ. දැන් භූතානය කියන්නේ ලෝකයේ තියෙන බොහොම පරිසරය ආරක්ෂා වෙච්ච රටක්. ගස් කපන්නේ නැහැ. ගහක් කපනවා නම් ඒකට නියමිත ගස් ප්‍රමාණයක් තියෙන ඒ ටික හිටවන්න ඕනේ. රජයේ නියෝගයක් තියෙනවා. දැන් අපේ රටේ වගේ කෝමාරිකා වවන්න, එහෙම නැත්නම් දෙමුහුම් කරපු ගස් ලැබු හිටවන්න, එහෙම නැත්නම් මොනවා හරි වගාවකට කියලා අක්කර 100 ගණන් එලි කරනවානේ අපේ රටේ. එහෙම එලි කරපු යුගයක් තිබුණානේ. එහෙම නැත්නම් අර ලොකු අඹ හිටවන්න මහ කැලෑවල් එහෙම එලි කළා අපේ රටේ. ඒ වගේ විපාක ඉතින් අපිට ලැබෙනවා. ඒ රටේ එහෙම බෑ. ඒ රට බොහොම පරිසරය ආරක්ෂා කරන රටක්. අපේ රටේ තිස්සර තිබෙන ලස්සන නීතියක් පින්නොත් තියෙනවා. පෘතුගීසි කාලේ නීතියක් තිබිලා තියෙනවා. කොස් ගහක් කපනවා නම් අඩි 6ක් උඩින් තමයි කපා ගන්න පුළුවන්. පෘතුගීසින්ගේ නීතියක් ඒක අපේ රටේ තිබිච්ච. අඩි 6කට උඩින් කපා ගන්න. එමකෝ. ආයි හැදෙනවා. කොස් ගහේ කඳේ ගෙඩි හැදෙනවා ගන්න පුළුවන්. ඊට පස්සේ ආවා නීතියක් නෙමෙයි සම්ප්‍රදායක්. කොස් ගහක් කපනවා නම් මුලත් හාරලා පුළුවන් තරම් යටින්ම කපා ගන්න කියලා. ඒකනේ දැන් අපි කරන්නේ. දැන් ඒක අපේ සම්ප්‍රදාය. කොස් ගහක් කපනවා නම් පුළුවන් තරම් මුදුන් මුලෙනුත් යටටම හාරලා කපා ගන්න ඕන. නමුත් බලන්න පෘතුගීසි ඒ කාලේ දාපු නීතිය කොයිතරම් වටිනා නීතියක්ද ඒ ගස් කැපීම පිළිබඳව. ඉතින් මේ භූතානයත් එක්ක අපේ රටේ පරිසරයත් එක්ක තියෙන වෙනස. ඉතින් මේ අම්මගේ වයස පිළිබඳව අපි ගත්තේ එච්චර වයසක් ගියේ මොකද? ඒ තමයි පෙර ජීවිතය ගෙනාපු දෙයක්. පෙර ආත්මෙන් ගෙනාපු දෙයක් තමයි ආයුෂය කියන එක. ඒ ආයුෂ පස්සේ වැඩි වෙනවා මෙහෙදී ගත කරන ජීවිතය අනුව තියෙන පහසුකම් එක්ක ඒවා වෙනම කතාවක්. මොකද කර්මය පිළිබඳ ඉගැන්වීමේදී තියෙනවා දිට්ඨ ධම්ම වේදනීය උපපජ්ජ වේදනීය අපරාපරිය අහෝසිකම් මොහොම විවිධාකාරයෙන් පෙන්වලා තියෙනවා. මේ ගේන කර්මයට ජනක උපත්තම්බක උපපීලක උපඝාතක ඔයගේ බලපානවයි කියලා. කොහොම නමුත් අපිට තීරණය කරන්න වෙන්නේ ඕනෑම කෙනෙක් දීර්ඝ ආයුෂයක් භුක්ති විඳිනවා නම් එයා බොහොම පින් කරපු කෙනෙක්. ඒකයි. මේ අම්මත් එහෙම කෙනෙක්. බුදුහාමුදුරුවෝ පෙන්වුවේ මේ මරණය නිතර සිහිපත් කරන්නේ කියලා අතිබික්කවේ ජීවිත මදෝ ජීවිත මදේන මත්තෝ කායන දුච්චරිතං චරති වචසා දුච්චරිතං චරති මනසා දුච්චරිතං චරති. මහණෙනි මේ ජීවිත මදේ කියලා එකක් ඇති වෙනවා මිනිස්සුන්ට. මම නම් මැරෙන්නේ නැහැ කියන හැඟීම එනවා. අනිත් එක්කෙනා මැරුණාට මම මැරෙන්නේ නැහැ. මාව මරන්න බෑ. එමෙ හිතනවනේ. දැන් ඔය අපේ රටේ මේ කාලේ තියෙන අපරාධ රැල්ලේ එක දෙයක් තමයි මට ආයුධ තියෙනවා මාව ආරක්ෂා කරන්න පිරිසක් ඉන්නවා මාව මරන්න බෑ කියලා තමයි මිනිස්සු අපරාධ කරන්නේ. ඒ ජීවිත මදය. ඒ ජීවිත මදේ මත්තුණයින් පස්සේ කායේන දුච්චරිතං චරති. තමන්ගේ කය දුෂ්චරිත වලට යොදා ගන්නවා. දුෂ්චරිත කියන්නේ හොරකම් කරනවා, සත්තු මරනවා, කාමයේ වර්ධවාදම්, බොරු කිය වගේ පව් වැඩ වලට කය යොදා ගන්නවා. වචසා දුච්චරිතං චරති. වචනය බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන, හිස් වචන
දැන් මේවා පින්නතුනේ අපිට නිකන් අහලා නිකන් බොරුවක්. නමුත් ඒ ගැඹුරු දේවල් උතන තියෙන බොරුවක් කියනවායි කියන්නේ මම හරි භයානක දෙයක්. බොරුවට කියලා මිනිසුන් රවට්ටනවායි කියන එක. කේලාම් කියනවායි කියන එක කෙනා කොටවන්න කරනවායි කියන එක. කේලම පරුස වචන නරක වචන දැන් නම් ඒවා ටිකක් සමාජයේ අඩුයි. නැතුව නෙවෙයි තියෙනවා. හිස් වචන බොළඳ වචන ඒ වගේ දේවල්. මනසා දුච්චරිතං චරති. මේක අපට පේන්නේ නැහැ. දැන් කාය කර්ම පේනවා. වාක් කර්ම ඇහෙනවා. හැබැයි මනස පේන්නේ නැහැ. සමහර කෙනෙක්ගේ මනස දුච්චරිතයි. දැන් මං කියන්නේ පවුල් 4ක් තියෙනවයි කියලා. පේතෝ ඒ කියන්නේ ප්‍රේතියක් වන්නේ යාගේ මනසත් එක්ක. මනුෂ්‍යයා දෙවි කෙනෙක් වෙන්නේ යාගේ මනසත් එක්ක. මනසත් එක්ක යා හොඳ මිනිසෙක් වෙනවා. දෙවි කෙනෙක් වෙනවා. සමහර පවුල් ගත්තොත් එහෙම දෙන්නම පෙරේතයෝ වගේ. දෙන්නගෙම හිත හොඳ නැහැ. පේතෝ පේතියා සද්දින් සංවසති. ඔය අතර වාරේ තවත් නිවසක් තියෙනවා. දේවෝ දේවියා සද්දින් සංවසති. ස්වාමි පුරුෂයා දෙවි කෙනෙක් වගේ බොහොම හොඳ ගුණධම් තියෙනවා යහපත්. ස්වාමි දියණියත් එහෙමයි. ආන්න එහෙමුණයින් පස්සේ පවුල දිව්‍ය විමානයක් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. ඒතකොට දිව්‍ය විමානයක් වෙන්න නම් දෙවි කෙනෙක් දේවතාවියෙක් වෙන්න නම් ඒ අයගේ මනස තුල හොඳ අදහස් තියෙන්න ඕන. පිරිසිදු චේතනා ඇති වෙන්න ඕන. ඒතකොට මරණය පිළිබඳව කල්පනා කරන එක්කෙනාගේ මනස පිරිසිදු මනසක් වෙනවා. එයා ඕනම වෙලාවක අතාරින්න කැමති. කරුණාවෙන් කටයුතු කරනවා. මම වගේම අනිත් එක්කෙනත් ජීවත් වෙන්න ඕන. සතුටු එහෙම හොඳ විදියට කල්පනා කරනවා. ඉසා බුදුහාඳුරෝ පෙන්වුවා මේ මරණය කියන එක නිතර සිහිපත් කළ යුතු කාරණයක්. ඒ කවුද සිහිපත් කරන්න ඕනේ? පූජ්‍ය පක්ෂය. ගිහි පක්ෂය. දෙගොල්ලම සිහි කරන්න ඕනේ මම මැරෙනවා කියලා. ඕනෑම වෙලාවක මරණයට මුහුණ දෙන්න පුළුවන්. බය නැතුව. එහෙම මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ එයා ජීවිත මදය අත්හැර දාලා මම හැමදාම ජීවත් වෙනවා මම සදාකාලික ජීවත් වෙනවා කියන මතය අත්හැර දාලා කායේන සුචරිතං චරති කයින් සුචරිතවල හැසිරෙන්න. මනසින් වචනෙන් සුචරිතවල හැසිරුණොත් එයාට බය නැතුව මරණයට මුහුණ දෙන්න පුළුවන්. මරණයේදී අඬා වැටෙන්නේ නැහැ. නිසා පින්නතුනි මා මුලින් මතක් කළා මේ ධර්මය රසවත් කියලා. ධර්මය රසවත් වෙන්නේ ඔන්නවා තේරුම් අරගෙන ජීවත් වුණාම. මම මැරෙනවා. මා අවට ඉන්න අයත් මැරෙනවා. මා සතු දේවල් නැති වෙනවා විනාශ වෙනවා. සියල්ල අනිත්‍යයි. ඒවා තේරුම් අරන් ජීවත් වුණායින් පස්සේ බොහොම සැහැල්ලු ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒක තමයි වටින්නේ පින්නතුනේ. මේ ලැබපු ජීවිතය සැහැල්ලුවෙන් ඉන්න උත්සාහ කරන්න. අන්තගාමී වෙන්න එපා. ඒක තමයි අත්තකිලමතානුയോഗය, කාමසුකල්ලිකානුയോഗය. වැඩියස් දුක් දෙන්න ඕනෙත් නෑ ජීවිතේට, සැප දෙන්න ඕනෙත් නෑ. මධ්‍යම ප්‍රතිපදාවෙන් මැදිහත්ව ජීවත් වෙන්න. එතකොට ලොකු සැපයක් Tamanට තේරෙනවා. සැනසීමක් තේරෙනවා. නිසා ඔබ මෙතෙක් වෙලා මේ ධර්ම දේශනාවට සවන් දුන්නා. මියගේ මෑණියන් නන්දාවති පෙරේරා මෑණියන් ඇතුළු පරම්පරා දෙකේම මියගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා. උතුම් වූ අමා මහ නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරවන්න. හොඳයි. පිරිකර පූජා කරන්න දැන්. මෙතෙන් සාදුකාර පවත්වන්න. වෙනද ගන්න කවුරුත් මෙපෙන වේලාවක් ධර්ම දේශනාවක් පැවැත්වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬු පූජා කිරීමෙන් ලබාගත් ආ වූ පින් කුසල් මීට දින 7කටදී පරලෝ සපත් දයාබර මෑණියන් වන වැල්ලබඩගේ නන්දාවති පෙරේරා මෑණියන් ඇතුළු එම පරපුරේ මියගිය මව්පියන් සියලු ඥාතීන්ටත් අපේ විමලරත්න මහත්මයාගේ මව්පියන් ආදි කොට ඇති සියලු ඥාතීන්ටත් මේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාමින් මියගිය සියලු ඥාතීන්ටත්
මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන ඉදම් මේ ඥාතීනං හෝතු කියන ගාථාව 3 වරක් ශබ්ද නගා කියවන්න හොඳයි. ධර්ම ශ්‍රවණානිසංසයෙන් හැමතෙම උතුම් වූ අමා මහ නිවන් සම්පත්ම අවබෝධ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු